අද අපි මේ සාකච්ඡාවට පදනම් වෙන්නේ සබරගමු පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දීපු අලුත්ම මූලාශ්‍ර කිහිපයක්. ඒ කියන්නේ enanps.lk කියන ඉගෙනුම් වේදිකාව ගැන. ඒ හරහා 8 ශ්‍රේණියේ ළමයින්ට මේ අමාරු සදිශ සංඛ්‍යා පාඩම උගන්වන්න හදලා තියෙනවා. ඔව් ඒ හදලා තියෙන අලුත්ම අන්තර්ක්‍රියාකාරී කියන්නේ ඉන්ටරැක්ටිව් මොඩියුල් එක තමයි අද අපේ ප්‍රධාන මාතෘකාව. ඉතින් අපි මේක දිගහරලා බලමු නේද? මේක ඇත්තටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලොකු පෙළලියක් විදිහටයි මම දකින්නේ. මොකද ගණිතයේ ඉතිහාසය දිහා බලුවත් බිඳුව සහ ඍණ සංඛ්‍යා කියන සංකල්පය පිළිගන්න මිනිසුන්ට සියවස් ගාණක් ගත වුණා. අම්මෝ ඒ තරම් අමාරු දෙයක් නේ. ඉතින් එහෙම තේද්දී අවුරුදු 13ක 14ක පොඩි ළමයෙක්ට විනාඩි 40ක පීරියඩ් එකක් ඇතුළත මේක තේරුම් ගන්න කියන එක කොච්චර අසාධාරණද? ඒක නම් සහතික ඇත්ත. අපේ මූලය ස්වභාවයෙන්ම හැදිලා තියෙන්නේ ඇහැට පේන දේවල් ග්‍රහණය කරගන්න, අතින් අල්ලන්න පුරුවන් දේවල් ගණන් කරන්න. ඒකයි මේ මූලාශ්‍රවල තියෙන කතාව මේ තරම් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේක හැමෝටම පාවිච්චි කරන්න පුරුවන් විදිහට හදපු එකක්ද? අනිවාර්යෙන්ම. සබරගමුව ප්‍රොවින්සමිස් හරහා සිංහල මාධ්‍යෙන් මේ වගේ ඉහළම තාක්ෂණික මෙවලමක් ලංකාවේ ඕනෑම තැනක ඉන්න දරුවෙකුට පාවිච්චි කරන්න පුරුවන් ඒක අධ්‍යාපනයේ ලොකු සාධාරණත්වයක් ඇති කිරීමක්. ඒක මාර වටිනවා. ඉස්සර මේ වගේ දියුණු ඉගෙනුම් ක්‍රම තිබුණේ එක්කෝ ජාත්‍යන්තර පාසල්වල නැත්නම් පිටරටවල විතරයිනේ. ඔව්. දැන් මේක සාමාන්‍ය පන්ති කාමරේ ඇතුළටම ඇවිත්. මම මේ මූලාශ්‍ර කියවගෙන යනකොට මට ලොකුවටම හයිලයිට් වුණ දෙයක් තමයි මේ ජෙම් ව්‍යාපෘතිය. මේක යටතේ පාසල්වල ගණිතාගාරවලට පන්ති කාමරවලට ස්මාර්ට් බෝඩ් දීලා තියෙනවා. ඒකෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම. දැන් මේ බෝඩ් එක උඩ ළමයින්ට පුළුවන් සංඛ්‍යා රේඛාවක් සිමියුලේෂන් එකක් විදියට ප්ලේ කරලා බලන්න. ඒ කියන්නේ ධන සංඛ්‍යාවක් එකතු කරනකොට දකුණු පැත්තට පනින විදිහත් ඍණ සංඛ්‍යාවක් එකතු කරනකොට වම් පැත්තට පනින විදිහත් ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඒකෙන් අර වියුක්ත සංකල්පය සජීවී වෙනවා. මට මේක දැක්කාම හිතුනේ මේක හරියට අර පන්තියේ ඉස්සරහා බිත්තියේ ගණිතය කියන විෂය වීඩියෝ ගේම් එකක් විදියට ප්ලේ වෙනම වගේ වැඩක් නේද කියලා. සංඛ්‍යා රේඛාවක නිකන් ඉලක්කම් ලියනවට වඩා මේ පිම්ම ඇස් දෙකෙන් කාම කොහොමද දැනෙන්නේ? ඔතන තමයි වඩාත් සිත් ගන්නා කරන්න හැංගිලා තියෙන්නේ. අපි මේකට කියනවා අවකාශය පිළිබඳ තර්කණය. එහෙමත් නැත්නම් ස්පේෂල් රීසනින් කියලා. ඒ කියන්නේ මොලේට ඒක වෙනස් විදියකට දැනෙන්නේ. ඔව්. සාමාන්‍යයෙන් කඩදාසියක 5 අඩු කිරීම 8 සමානයි ඍණ 3යි කියලා ලියුවම ඒක නිකම්ම සංකේත ගොඩක් විතරයිනේ. ළමයාගේ මොලේට ඒකින් කිසිම හැඟීමක් එන්නේ නැහැ. ඒක ඇත්ත. අර කටපාඩම් කරනවා වගේ වැඩක්. හැබැයි අර සිමියුලේෂන් එකේදී ළමයා දකිනවා බිඳුවේ ඉඳන් දකුණට පියවර 5ක් ගිහින් එතනින්දම ආපහු වමට පියවර 8ක් පනිනකොට බිඳුව පහු කරගෙන තවත් පියවර 3ක් පල්ලෙහාට යනවා. හරියටම හරි. ඒ පනින පිම්ම ළමයාගේ ඇහැට පේනවා. මොලය කරන්නේ ඒ දකින රූපය තමන්ගේ මතකයේ ඇතුලේ ගබඩා කරගන්න එක. ඊළඟ වතාවේ ළමයා ගණනක් හදනකොට එයාට මතක් වෙන්නේ අර බෝඩ් එක උඩ එහාට මෙහාට පැනපු සිමියුලේෂන් එක. ඒ කියන්නේ ගුරුවරයෙක්ට වුණත් මේක මාර පහසුවක් නේ. මට මතකයි අපේ කාලේ ගුරුවරු මේවා තේරුම් කරන්න අද්දකින් විවිධ හැඩතල මවමින් කටින් සද්ද දාමින් කොයිතරම් දඟලනවද කියලා. ඒකනේ. දැන් ගුරුවරයාට සිද්ධ වෙන්නේ නැහැ ඒ තරම් මහන්සි වෙන්න. එක ක්ලික් එකකින් අර අදෘශ්‍යමාන සංකල්පය ඇහැට පෙන්න සජීවීව පෙන්වන්න පුළුවන්. ඒකින් ගුරුවරයාගේ කාලයත් ඉතිරි වෙනවා. ඔව්. විද්‍යාත්මකව කිව්වොත් ඒකෙන් වෙන්නේ cognitive offloading කියන දේ. ඒ කියන්නේ ගුරුවරයාට වගේම ළමයාගේ මොළයට දැනෙන බර අඩු කරනවා. ළමයා අර ඉලක්කම් වල තේරුම මොකද්ද කියලා හිත වද වෙන්න ඕනේ නැහැ. ඒක ඇස් දෙක ඉස්සරහා වෙනවා දකින්නවනේ. ඒකනේ. එතකොට ළමයාගේ මොළයට පුළුවන් ඒ දේ වෙන්නේ ඇයි කියන ඊළඟ මට්ටමේ ගැඹුරු තර්කණයට යන්න. ගුරුවරයාත් නිකම්ම තොරතුරු කටපාඩම් කරන කෙනෙක් කියන තැනින් මිදලා මාර්ගෝපදේශකෙක් භාවයට පත් වෙනවා. හැබැයි මේ කතාව එතනින් නවත්වෙන්නේ නැහනේ. මේ මූලාශ්‍රවල තියෙන විදිහට මේ තාක්ෂණය පන්ති කාමරයට විතරක් සීමා කරලත් නැහනේ. නෑ, ගෙදරදීත් මේ අත්දැකීම ගන්න පුළුවන්. ඔව්, ළමින්ට ගෙදර ගිලිල්ලා තමන්ගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි enanps.lk එකට ලොග් වෙලා මේ දේවල් තනියම කරන්න පුළුවන්. සොයම් අධ්‍යයනයක් විදියට. අන්න එතන තමයි මේකේ සාර්ථකත්වය තියෙන්නේ. හැබැයි මෙතනදී තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. වගේම මට පොඩි ගැටලුවකුත් ආවේ. මේකේ සඳහන් වෙනවා බැලූන් පොප් කියලා. බැලූන් පුපුරවල ගේම් එකක් ගැන. ඔව් ඒක හරි ජනප්‍රිය අංගයක්. මේකෙන් කරන්නේ සදිශ සංඛ්‍යා කුඩාම එකේ ඉඳන් විශාලම එක දක්වා
අනුපිළිවෙලට හදන්න ළමින්ව පුහුණු කරන එකලු. ඒකට එක එක ලෙවල්ස් තියෙනවලු. ඒත් පොඩක් ඉන්න. මට මේක විශ්වාස කරන්න අමාරුයි. ඒයි 8 වසරේ ළමයෙක් ෆෝන් එකක් අරගෙන බැලූන් පුපුරවන ගේම් එකක් ගහනවා. ඇත්තටම බැලූන් පුපුරවන එකෙන් 8 ශ්‍රේණියේ ළමයෙකුට සංකීර්ණ ගණිතමය අනුපිළිවෙලවල ඉගෙන ගන්න පුළුවන්ද? මේක නිකම් ෆෝන් එකේ ගේම් ගහලා කාලේ කන විනෝදයක් විතරක් වෙයිද? අපි මේක වඩාත් පුළුල් චිත්‍රයට සම්බන්ධ කළහොත් ஒரு ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. බැලූ බැල්මට එහෙම හිතන එක සාධාරණයි. මාත් මුලින් මොක දැක්කාම හිතුවේ ඒ විදියටමයි. ඒකනේ. නිකම්ම සෙල්ලමක් වගේනේ පේන්නේ. හැබැයි මේකේ ඇතුලේ තියෙන මනෝවිද්‍යාත්මක උපක්‍රමය දැක්කාම අපි පුදුම වෙනවා. මේකට කියන්නේ ගේමිෆිකේෂන්. එහෙමත් නැත්නම් අධ්‍යාපනීය ක්‍රීඩාකරණය කිරීම කියලා. මෙතනදි වෙන්නේ ළමයා නිකන්ම බැලුන් පුපුරවන එක නෙවෙයි. එහෙනම් මොකද්ද එතන වෙන්නේ? හිතන්න තිරේ උඩ බැලුන් කීපයක් පාවෙනවා. ඒවායේ ගහලා තියෙනවා ඍණ 5, ධන 2, බිංදුව, ඍණ 8 වගේ ඉලක්කම්. දැන් ළමයා තත්පර ගානක් ඇතුළත තීරණය කරන්න ඕනි මේකෙන් කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා. ඒක හොයාගෙන තමයි ඒ බැලුව මුලින්ම පුපුරවන්න ඕනේ. ඒ කියන්නේ ළමයාට නොදැනීම එයාගේ මොලේ ලොකු ගණිතමය විශ්ලේෂණයක් කරනවා. අන්න හරි. අපි ඒකට කියනවා stealthy cognitive load කියලා. ඒ කියන්නේ හොර රහසෙම මොලේට බරක් දෙනවා. ළමයා හිතාගෙන ඉන්නේ එයා ගේම් එකක් ගහනවා කියලා විතරයි. එයාට ඕන අර බැලුම පුපුරන සද්දය අහන්නයි ඊළඟ ලෙවල් එකට යන්නයි. හරියටම හරි. හැබැයි ඒක කරන්න නම් එයා අනිවාර්යයෙන්ම සදිශ සංඛ්‍යා අතර තියෙන සම්බන්ධතාවය තේරුම් අරගෙන ඉන්නම ඕනේ. ඍණ 8 කියන්නේ ඍණ 2ට වඩා පොඩි ගාණක් කියන එක මොලේ ඇතුලේ ක්ෂණිකව ප්‍රොසෙස් වෙන්න ඕනේ. වාව් ඒක මාරයිනේ. ගණත් හදන්න. සාමාන්‍ය පන්තියක පොතේ ගණන් 10ක් හදන්න කිව්වොත් ළමයා කම්මැලි වෙනවා. හැබැයි මේ ගේම් එකේ ලෙවල් 10ක් පාස් කරන්න කිව්වොත් ළමයා ඒක ආසාවෙන් කරනවා. ඒක නම් ඇත්ත. මොකද තව දෙයක් හිතනවා. සාමාන්‍ය පන්තියකදී ගණනක් වැරදුනොත් මොකද වෙන්නේ? ගුරුවරයා රතු පෑනෙන් ලොකු කතරයක් ගහනවා. ඔව් සමහර විට යාළුවෝ ඉස්සරහා ලැජ්ජා වෙන්නත් වෙනවා. ඒකනේ. ඒකෙන් ළමයින්ගේ හිතේ ගණිතය ගැන ලොකු භීතිකාවක් බයක් ඇති වෙනවා. හැබැයි මේ ගේම් එකක් ගහනකොට වැරදුනොත් කාටවත් පේන්නේ නැහනේ. වැරදි බැලුම පිපිරෙව්වොත් එක්ක ගේම් එක ඕවර් වෙනවා නැත්නම් ආයෙ මුලින්දම ප්ලේ කරන්න දෙනවා. ඔව් එතකොට අර වැරදි කිරීම ගැන තියෙන බය නැතුව යනවා. ඔය හරියටම ලොකුම ප්‍රශ්නයක් ඇල්ලුවා. අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ළමයි ගණිතයට බය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ওই රතු පෑනේ බිහිතිකාව. ඇත්තට මේක ලොකු පීඩනයක් ළමයින්ට. වැරදීම කියන්නේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියම කොටසක්. හැබැයි අපි ඒක දඬුවම් ලැබෙන වරදක් බවට පත් කරලා තියෙනවා. මේ අන්තර්ක්‍රියාකාරී මොඩියුල් වලින් කරන්නේ ඒ බය සම්පූර්ණයෙන්ම අයින් කරන එක. ළමයා දන්නවා වැරදුනොත් ඒ මොහොතේම ආයෙත් උත්සාහ කරන්න පුළුවන් කියලා. එතකොට අනුත් දේවල් අත්හදා බලන්න බය වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම Tamanගේ වැරද්ද Tamanටම තේරුම් අරගෙන නිවැරදි කරගන්න මේකෙන් ලොකු ඉඩක් හැදෙනවා. නිකම් බැලූන් පුපුරවන ගේන එකක් අස්සේ ඔච්චර ගැඹුරු කතාවක් තියෙනවා කියලා මම හිතුවෙත් නෑ. හැබැයි ක්‍රීඩා සහ සිමියුලේෂන් කොච්චර විනෝදජනක වුණත් මේවා සැබෑ ලෝකයේ ප්‍රායෝගික භාවිතයන එක සම්බන්ධ වෙන්නේ නැත්තම් ඉන් පළක් නැහැනේ. ඔව් ඒක හරිම වැදගත් කාරණයක්. මේ මූලාශ්‍ර කියවනකොට මම දැක්ක තවත් හරිම අපූර්ව දෙයක්. මේ මොඩියුල් එක හදපු පිරිස සදිශ සංඛ්‍යා ළමයින්ට තේරුම් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ සැබෑ ලෝකයේ උදාහරණ. කියන උෂ්ණත්ව මානය සහ ජලාශයවල ජල මට්ටම වගේ දේවල්. ඔව් මේ නිසා ඉතා වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි මේකට කියන්නේ conceptual anchors. එහෙමත් නැත්නම් සංකල්පීය නැංගුරම් කියලා. අලුත් තේරුම් ගන්න අමාරු දෙයක් මොලේට දාන්න කලින් මොලේ දැනටමත් දන්නා හඳුනන දෙයක් එක්ක ඒක ගැට ගහන්න ඕන. මට ඒක තේරුනේ මේ ජල මට්ටමේ උදාහරණේ දැක්කම මේක හරියට ඍණ 5 වැනි ඍණ අගයක් හුදේ කඩදාසියක ලියවුණු ඉලක්කමක් විදිහට දකිනවට වඩා කිමිදුම් කරුවෙක් ජලයේ යට කෙතරම් ගැඹුරට ගොස් ඇද්දයි සිතින් මවා දෙනීමට දරුවට උගන්වනවා වගේ වැඩක්. ඒකනේ ජල මට්ටම බිඳුව කියලා අරගෙන කිමිදුම් කරුවෙක් වතුරේ යටට යනකොට ඒක ඍණාගයන් විදිහටත් කන්දක් උඩට නගිනකොට ඒක ධනාගයන් විදිහටත් පෙන්වුවම ළමයාගේ ඔළුවේ චිත්‍රයක් මැවෙනවා. ඍණ අගයක් කියන්නේ මොකන්ද? ඒක ජල මට්ටමෙන් පහළට යන ගමනක්. ඍණ 5 කියන්නේ වතුරයට මීටර් 5ක් ගියා වගේ දෙයක්. ඒක කොච්චර සරලද? අනිවාර්යෙන්ම උෂ්ණත්ව මානයත් ඒ වගේමයි බිඳුවට වඩා සීතල වෙනකොට ඒක ඍණ උෂ්ණත්වයක් විදිහට පෙන්නනවා. දැන් මෙතනදි වෙන්නේ මොකක්ද? ළමයා මේ පාඩම ඉවරවලා එළියට ගියාට පස්සේ කවදා හරි දවසක ප්‍රවෘත්තිවල කාලගුණ වාර්තාව කියනකොට යුරෝපයේ අද උෂ්ණත්වය සෙල්සියස් -2 කියලා ඇහෙනකොට ළමයට ඒක තේරෙනවා. අන්න හරි. ළමයාගේ මොළ ස්වයංක්‍රීයවම අර සදිශ සංඛ්‍යා පාඩමට යොමු වෙනවා.
ගණිතය කියන්නේ පොතේ තියෙන දෙයක් නෙවෙයි, තමන්නේ වටපිටාවේ පරිසරයේ තියෙන දෙයක් කියලා ළමයාට දැනෙන්න ගන්නවා. අන්න ඒ සම්බන්ධය ගොඩනගෙනුනාට පස්සේ ළමයාට කවදාවත් මේ සංකල්පය අමතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගණිතය ජීවමාන වෙනවා. ඒ වගේම මම තව දෙයක් දැක්ක මේ මූලාශ්‍රවල මේ පාඩම අවසානයේ ළමයින්ට තමන්ගේ දැනුම එසැනින් පරීක්ෂා කරගන්න පුන්වන් ප්‍රශ්නාවලියක් සහ අභ්‍යාස මාලාවක් තියෙනවා. ඔව් ඒකත් ලොකු පහසුවක්. ගුරුවරුන්ට පන්තියේදීත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ළමයින්ට ගෙදරදීත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ පාසල්වල තියෙන්නේ වාරාසන විභාගයක්නේ. මාස 3ක් පාඩම් කරලා අන්තිම දවසේ විභාගය ලිව්වට පස්සේ තමයි ළමයා දන්නේ Tamanට ගාන වැරදිලා කියලා. අපි එතකොට පෙරහැර ගිහින් ඉවරයිනේ. ඒකනේ. හැබැයි මේ ක්‍රමයේදී එහෙම නැහැ. එසැනින් නැගෙවීම් කටයුතු කරන්න පුළුවන්. හරියටම උතන තමයි අධ්‍යාපන ඇගීමේ ලොකුම වෙනස තියෙන්නේ. ඔය කියපු සාම්ප්‍රදායික වාර විභාගවලට අපි කියන්නේ සමේටිව් ඇසෙස්මන්ට් කියලා. ඒකින් කරන්නේ ළමයාගේ දැනුම මැනලා ලකුණක් දෙන එක විතරයි. ඉතින් මේ මොඩියුල්ලේ තියෙන ප්‍රශ්නාවලිය ඊට වඩා වෙනස්ද? ඔව්. ඒක අයිති වෙන්නේ ෆෝමටිව් ඇසෙස්මන්ට් කියන ගොඩට. ඒ කියන්නේ ඉගෙන ගන්න අතරතුරේදීම කරන ඇගීම්. ළමයා ගානක් හැදුවම ඒක හරිද වැරදිද කියලා එතනදීම පෙන්නනවා. වැරදි නම් ඒක හදාගන්න විදිහත් පෙන්නනවා. ඒ කියන්නේ ඒ වෙලෙම තමන්ගේ ප්‍රගතිය මැනගන්න පුළුවන්. ඔව්. මේක හරියට වාහනයක් එලවනකොට අපිට පාර වරදිනකොටම GPS එකෙන් පාර වැරදි ආපහු හරවා ගන්න කියලා කියනවා වගේ වැඩක්. සාම්ප්‍රදායික විභාග ක්‍රමයෙන් ඔබට ගිය සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් මේක. ඒ උපමාව නම් මරු. ඇත්තටම වාර විභාගය එනකල් ඉන්නේ නැතුව තමන්ගේ ප්‍රගතිය එදාම මැනගන්න පුළුවන් කියන්නේ ළමයාට තමන්ගේ අධ්‍යාපනයේ පාලනය තමන්ගේ අතටම ගන්න පුළුවන් කියන එකනේ. අනිවාර්යෙන්ම. Taman දුර්වල කොතනද කියලා ළමයා මන්දුර ගන්නවා. ඒකෙන් ළමයා ස්වාධීන වෙලව ගුරුවරයා පස්සෙම යන්න ඕනේ නැහැ. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට ගත්තොත් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ කුමක්ද? සබරගමු පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ පියවර එනම් e-nanaps.lk කරහා සපේන ස්මාර්ට් බෝඩ් සිමියුලේෂන්, බැලූන් පොප් ක්‍රීඩා සහ ප්‍රායෝගික උදාහරණ ඇතුළත් මේ මොඩියුල්ය කොතරම් දුරට ගණිතය ඉගැන්වීම නවීකරණය කරලා තියෙනවද? ඒක ඇත්තටම අතිවිශාල නවීකරණයක්. ඔවුන් තාක්ෂණය පාවිච්චි කරලා තියන්නේ නිකන් පොතක තියෙන දේවල් තිරයකට ගෙන්නේ නෙවෙයි. ඔවුන් සම්පූර්ණයෙන්ම ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක පසුබිම වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ හුදෙක් ඉගැන්වීමක් නෙවෙයි දරුවාට විෂය ජීවමානව අත්විඳීමට සැලැස්වීමක්. හරියදම හරි. දරුවෙකුගේ මොළයේ වැඩ කරන්නේ කොහොමද? ඔවුන් වැරදිවලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඔවුන් සෙල්ලම් කරන්න තියෙන කැමැත්ත ඉගෙනීමට හරවන්නේ කොහොමද කියන මේ හැම දෙයක්ම එකම තැනකට ගෙනල්ලා තියෙනවා. අපේ ඔළුවට වදයක් වෙලා තිබුණ වියුක්ත අදෘශ්‍යමාන ගණිතමය සංකල්ප අපේ ඇහැට පේන අපිට දැනෙන ජීවමාන අත්දැකීමක් බවට පත් කරලා. මේක මුළු ලංකාවේම අධ්‍යාපන ක්‍රමයට ලොකු ආදර්ශයක්. මේ වගේ ක්‍රමවේදයන් ගණිතයට විතරක් නෙවෙයි අනිත් විෂයන් වලටත් ආවොත් අපේ දරුවන්ට ඉගෙන ගන්නවා කියන එක කවදාවත් නීරස දෙයක් වෙන්න එකක් නැහැ. ඒක නම් හැමම වෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක් ගැනම කතා කරලා ඉවර කරන ගමන් සාකච්ඡාව අවසන් කරන කලින් මට හිතුණා අපි හැමෝටම තනිවම කල්පනා කරලා බලන්න පුළුවන් විදිහේ ගැඹුරු අදහසක් ඉදිරි කරලා යන්න. මොකක්ද? අපි අද දැක්කා අපිට කොහෙත්ම තේරුම් ගන්න බෑ හරිම අමාරුයි කියලා අපි හිතාගෙන හිටපු සදිශ සංඛ්‍යාව වගේ පාඩමක් නිකම් බැලූන් පුපුරවන ගේම් එකකින් උෂ්ණත්වමානයකින් මෙච්චර ලේසියෙන් 8 වසරේ ළමයෙකුගේ ඔළුවට දාන්න පුරුවන් කියලා. ඒක හරිම පුදුම සහගතයි. එහෙමනම් පොඩ්ඩක් හිතලා බලන්න මෙතරම් වියුක්ත සංකල්පයක් මෙහෙම ප්‍රායෝගිකව දරුවෙකුගේ මනසට කාවැද්දි හැකින් නම් අනාගතයේදී විද්‍යාව හෝ ඉතිහාසය වැනි විෂයන් වල ඇති ඊටමත් අපහසුයි කියලා අපි සිතන පාඩම් සියල්ලම හුදෙක් අපි තවමත් නිවැරදි සිමියුලේෂන් එකක් හෝ ක්‍රීඩාවක් නිර්මාණය කර නොමැති නිසා අපහසු වී ඇති දේවල් පමණක් විය නොහැකිද? ඒකනම් මාරම සිතුවිල්ලක්. සමහර විට අනාගතයේදී හරියටම ගලපලා මේ වගේ වේදිකාවක් හැදුවොත් මිනිස් මොළයට ඉගෙන ගන්න අමාරුයි කියලා කිසිම දෙයක් මේ ලෝකෙ ඉතිරි වෙන එක නැති වෙයි නේද? ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එහෙනම් තවත් මේ වගේම අපූර්ව විමර්ශනයකින් හමු වෙනකල් ගිහින් එන්න.